විරාමින් අනතුරුව දැන් ගමට දෙරණ විශේෂාංගය. ගමට දෙරණින් අද අප අවධානය යොමු කරන්නේ කෑගල්ල, අනුරාධපුර, දෙල්දුව, ත්‍රිකුණාමලය සහ මහනුවර යන ප්‍රදේශවලින් වාර්තා වූ පුවත් කිහිපයක් පිළිබඳවයි. අද දෙරණ සිදු කළ අනාවරණයකින් පසුව හෙම්මාතගම රෝහලේ පැවති දිගු කාලින ගැටලුවකට විසඳුම් ලැබිලා. කෑගල්ල හෙම්මාතගම මූලික රෝහලේ ඖෂධ නිකුත් කරන්නෙකු නොමැති වීම හේතුවෙන් එම රෝහලට පැමිණෙන රෝගීන් පත්වන අසීරුතාවය පසුගිය 6 වෙනිදා අප රටට හෙළි කළා. මෙම හෙළිදරව්වෙන් සති 3ක කාලයක් ඉක්ම යාමටත් පෙර හෙම්මාතගම රෝහලට ඖෂධ නිකුත් කරන්නෙකු ලබා දෙන්න සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කරලා. දෙරණ මාධ්‍යනුත් මේක අපිට අවධානයට යොමු කළා. ඉතින් දැනට අපි මාවනල්ලෙන් කෙනෙක් తాවකාලික අනුගත කරා ඉතින් ඉදිරියේදී අමාත්‍යාංශයෙන් පුහුණු කරලා ලබා දෙන ඒ ඖෂධයේදී මේ වගේම සාවශේෂ සංයෝජකවරුන් ඒ රෝහලට ලබා දෙන්න අපි කටයුතු කරනවා. හෙම්මාතගම රෝහලේ ගැටලුවට එහෙම විසඳුම් ලැබෙද්දී කිසිදු බලධාරියෙකුගේ අවධානයට යොමු නොවුණු මාර්ගයක් පිළිබඳව අනුරාධපුර ගලින් බිඳුරුවැව ප්‍රදේශයෙන් වාර්තා වුණා. ගලින් බිඳුරුවැව අනුරාධපුර